ගයිස් ඔයගොල්ලෝ ජපානයේ හෝල්සේල් ප්‍රයිස් වලට බඩු ගන්න නම් මෙතනට තමයි යන්න ඕන. මේ පොට් එක ගැන ජපානයේ ඉන්න ගොඩක් කට්ටිය දන්නවා. ඒත් මම කියන්නේ මේ දන්නේ නැති කට්ටියට. මේකේ නම ගිෆු හෂිමා වල තියෙන කවුරුත් දන්න කොස්ටකෝ. අලයිස් කොස්ටකෝ. මේකේ බ්‍රාන්චස් ජපානයේ ගොඩක් තැන්වල වගේ තියෙනවා. මෙතනට ගියාම ඕගලන්ට බලා ගන්න පුළුවන් ගයිස්. මාරම සෙනගක් ඉන්නේ කොයි වෙලෙත්. මේක ඇතුළට නිකන් ගිහලා පර්චේස් කරන්න බෑ. ඇතුළට යන්න කවුන්ටර් එකේ membership card එක ගත්තොත් විතරයි යන්න දෙන්නේ. ඒ වගේම තමයි එක membership card එකකට 3 දෙනෙක්ට යන්න පුළුවන්. ඒක ඇතුළට ගියාම ගයිස් නිකන් warehouse එකකට ඇතුළට ගියා වගේ ඒ තරම්ම ලොකුයි. ඒ වගේම තමයි බඩු වල ගණනුත් එළියට සාපේක්ෂව බලද්දී මාරම ගණන් අඩුයි ඇතුලේ. මමත් ඉතින් එක එක බල තෝර ඇතුලේ පොඩ්ඩක් කැරකුණා. කෙචප් බෝතල් තුනම යෙන් 1388. ඒ කියන්නේ ලංකාවේ ගාණෙන් රුපියල් 2800ක් 900ක් වගේ තමයි වැටෙන්නේ. ඒක ඇතුලේ guys bakery items, chocolates, මස්, මාළු, එළවලු, electronics, home appliances හැම දෙයක්ම වගේ තියෙනවා. නැති දෙයක් නැහැ. ඒ වගේම අපේ දේශීය දේවලුත් ඕගලන්ට එතන බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි එක එක જાතියේ බෝතලුත් ඕගලන්ට අඩුවට හොයා ගන්න පුළුවන්. ගෙදරට බඩු ගන්න ඇවිල්ලා අපේ නෝනා මේ ටෙඩියෙක් බදාගෙන දාගෙනලා ඒ ඇස්සේ. එතනට ගිය කෙනෙක් ආයේ අත් දෙක වනවන නිකන් නම් එන්නේ නැහැ guys. ආයේ ට්‍රොලි පුරවගෙන තමයි එන්නේ. නිවාඩු යන්න බලාගෙන ඉන්නේ ජපානයේ ඕගලන්ගේ යාළුවන්ට ෂෙයා කරලා කියන්න මෙන්න බඩු ගන්නවා නම් තැනක් තියෙනවා කියලා එනවා.